සුබ දවසක් ඔයාලට MyCam YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අද අපි බලමු මොනවද හදන්නේ කියලා. රසම රස rolled omelette එකක් හදන විදිහ තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේකට ඕන කරනවා බිත්තර 5ක්, පොඩියට කපාගත්ත ලුණු, අමු මිරිස්, තක්කාලි. ඔයාලට කැමති නම් මේකට bell pepper, carrot, මාළු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. මුලින්ම මම භාජනයකට බිත්තර ටික කඩලා දාලා ඒකට ලුණු කුඩු තේ හැන්දකුයි ගම්මිරිස් කුඩු තේ හැන්දි කාලකුයි එකතු කරගන්නවා. විස්ක් එකක් අරගෙන මේක මේ විදිහට කලවම් කරලා ඊළඟට මම එකතු කරනවා පොඩියට කපාගත්ත ලුණු ටිකයි, අමු මිරිස් ටිකයි, තක්කාලි ටිකයි. මේ මිශ්‍රණයට ඕනට වඩා එළවලු ಜಾති එකතු කරගන්න එපා. එතකොට ඔම්ලට් එක රෝල් කරද්දී මේක ඉක්මනින්ම කැඩෙන්න බලනවා. ඔක්කොම ටික එකතු කරලා මේ විදිහට කලවම් කරගන්න. ඔම්ලට් එක හදාගන්න මම පාවිච්චි කරේ non stick තැටියක්. ඔයාලට කැමති නම් සෝස් පෑන් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕන දේ තමයි මේක හදද්දී ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. මුලින්ම තෙල් ටිකක් තැටියට දාලා ඒක රත් වීගෙන එනකොට හැන්දකින් අපි මේ විදිහට පොඩ්ඩක් මේ මිශ්‍රණය එකතු කරගන්නවා තැටියට. මේ මිශ්‍රණය දාගනිද්දී රවුමට නැතුව තුනියට හීනියට තමයි මේක අපි දාගන්න ඕන. එතකොට තමයි අපිට මේක රෝල් කරාට පස්සේ ලස්සනට කපා ගන්න පුළුවන් වෙන්නේ. මුලින් දාපු ටික මුලින් තැම්බෙන්නත් ඊළඟට දාපු ටික ඊළඟට තැම්බෙන විදිහට තමයි මේක අපි හදාගන්න ඕන. මේ ඔම්ලට් එක ගොඩාක්ම කරකර ගන්න නැතුව තමයි අපි මේක හදාගන්න ඕනේ. තැටියට මුලින්ම එකතු කරගත්ත ටික මුලින්ම තැම්බුණාට පස්සේ ස්පැචුලා එකක් අරගෙන අපි මේක රෝල් කරගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට රෝල් කරගෙන තියෙන්නේ අපි මුලින්ම දාගත්ත ටික. දැන් අපි කරන්නේ ආයිමත් මෙන්න මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා ඒ රෝල් කරගත්ත ඔම්ලට් කොටස පොඩ්ඩක් මේ පැත්තට තියාගන්නවා. ඔන්න දැන් අපි ඊළඟට දෙවෙනි පාරට මේ මිශ්‍රණය එකතු කරගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ අර පිච්චිච්ච කොටස රෝල් කරලා ආයි හිමින් සැරේ මේ පැත්තට ඇදගන්න. මේ වගේ 3-4 වතාවක්ම මේ මිශ්‍රණය එකතු කරගෙන මේ රෝල් ඔම්ලට් එක හදාගන්න පුළුවන්. සම්පූර්ණ මිශ්‍රණයම එකතු කරලා අන්තිමටම රෝල් ඔම්ලට් එක මෙන්න මේ වගේ පොඩ්ඩක් පෑන් එකේ තියාගන්න. අපි හදාගත්ත රෝල් ඔම්ලට් එක අන්තිමේට ඔයාලට මෙන්න මේ විදිහට කෑලි වලට කපලා වෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි හදපු විදිහටම ඔයාලත් මේක හදලා රස බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද කියලා.
අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.